මේ මගේ අතේ තියෙන්නේ මිනිස්සෙක් කරපු මාර ලොකු මිස්ටේක් එකක් හින්දා ලෝකේ most recognizable top 10 industrial design එකක් වෙච්ච Coca-Cola බෝතලේ. මේක හැමෝම අඳුරනවා. කතන්දරේ මෙහෙමයි. 1886 දී තමයි මේ Coca-Cola කියන ෆෝමියුලා එක හදන්නේ. ෆෝමියුලා එක හදන්නේ ප්‍රධාන ඉන්ග්‍රීඩියන්ට්ස් දෙකකින්. Coca කියන ලීව් එකෙනුයි Cola කියන නට් එකෙනුයි. ඒක හින්දා තමයි මේකට Coca-Cola කියන නම වැටෙන්නේ. මේක සෑහෙන ජනප්‍රිය වෙනවා. මේක ජනප්‍රිය වෙලා 1915 වගේ වෙද්දි අනිත් අය ඔක්කොම මේක කොපි කරන්න ගන්නවා. ඒ කාලේ ඒ Coca-Cola තිබ්බ බෝතලේ වගේම බෝතල් හදලා Coca-Cola වගේම ඩ්‍රින්ක්ස් හදලා මේක කොපි කරන්න ගන්නවා. ඉතින් කොහොමත් එහෙමනේ. මොකක් හරි ජනප්‍රිය වුණාම ටක් ගාලා කොපි කරනවානේ. ඉතින් Coca-Cola කම්පැනි එකට ඕන වෙනවා යුනික් ඩිසයින් එක බෝතලයක් ඩිසයින් කරන්න. ඒකින්ද 1915 දී ඒගොල්ලෝ නේෂන් වයිඩ් කම්පිටිෂන් එකක් තියෙනවා. කැමති නම් ඩිසයින් කරලා අපිට දෙන්න කියලා අපි ඒක ගන්නම් කියලා. ඉතින් මේකට රූට්ස් ග්ලාස් කියලා කම්පැනි එකක් ඇප්ලයි කරනවා. ඒ රූට් ග්ලාස් කියන කම්පැනි එකේ අර්ල් ඩීන් කියන ඩිසයිනර්ට දෙනවා මේක ඩිසයින් කරන්න කියලා ඒ කම්පැනි එක මේ කම්පිටිෂන් එකට දානවා. දැන් ඉන්ටර්නෙට් එහෙම නැහැනේ ඒ කාලේ. ඉතින් ඒකින්ද එයා යනවා මේ පැත්තේ තිබ්බ ලෝකල් ලයිබ්‍රරි එකට එයාට ඕන වෙන්නේ මේ කෝලා නට් එක විදිහට මේක ඩිසයින් කරන්න. මේ බෝතලේ ඩිසයින් කරන්න. එයා ගිහිල්ලා බලනවා මේ ලයිබ්‍රරි එකේ එයාට මේ කෝලා නට් කියන එක හොයාගන්න බැරි වෙනවා. ඉතින් එයා හිතනවා මේ කෝලා නට් කියලා කියන්නේ මේ කොකෝවා නට් එක වෙන්නේ නැති කියලා මේ කොකෝවා ගෙඩියක් විදිහට තමයි මේක ඇත්තටම ඩිසයින් කරන්නේ. ඒතකොට ඒ කාලේ ඇත්තටම මේ කොකෝවත් එක්ක කිසිම සම්බන්ධයක් නැහැ Coca-Cola. හැබැයි මේක තමයි ඇත්තටම මේ කම්පිටිෂන් එකෙන් දිනන්නේ. මේක ඉතාම වැදගත් දේ තමයි 1916 දී මේ බෝතලේ ට්‍රේඩ් මාක් කරනවා මේ පැකේජින් එක ට්‍රේඩ් මාක් කරනවා බ්‍රෑන්ඩ් නේම් එක ඇතුවයි නැතුවයි දෙකම. ඒක හින්දා අද කාටවත් මේ බ්‍රෑන්ඩ් නේම් එක නැතත් මෙන්න මේ බෝතලේ කොපි කරන්න බෑ මොකද ඒක ට්‍රේඩ් මාක් කරලා තියෙන හින්දා. ඒතකොට මේක බලන් ඉන්න අපේ පුතාලට ඒ වගේම බිස්නස් කරන අයට ඒක හොඳ ලෙසන් එකක්. ඇත්තටම ඔයා පැකේජින් ගැන හිතනකොට ට්‍රේඩ් මාක් කරන එකයි ඒ වගේම බ්‍රෑන්ඩ් එක ඇතුවයි බ්‍රෑන්ඩ් එක නැතුවයි ඔයාගේ පැකේජින් ට්‍රේඩ් මාක් කරගන්න එකයි. Coca-Cola වලින් අපිට ගන්න දෙන ලොකු පාඩමක් ඒක.